පහසුවෙන් ඉක්මනින් අතිරසවත් මස්කරයක්. මස්සට මස්ට් මාතර ෆ්‍රීලන් මස්කරේ. Good morning. වෙනද වගේම ඕන අදත් මම ඕගලන්ගේ ගෙදරට අලුත් රෙසිපීස් 3ක්ම අරගෙන ඇවිල්ලා ඉන්නේ. ඉතින් අලුත් රෙසිපීස් හදන්න ඉගෙන ගන්න හොඳම වෙලාවයි මේ. එකතු වෙන මාත් එක්ක මේ කුකරි කලාවේ අලුත්ම ස්ටයිල් එක. Anyone can cook. Lava cake. ඉතාම රසවත් මේ lava cake, dark chocolate, butter, සීනි, බිත්තර, පාන් පිටි, වැනිලා යොදාගෙන ඉතාම රසවත්ව සාදාගෙන ගෙදරට පැමිණෙන අමුත්තන් එක්ක රස බලන්න පුළුවන්. චිකන් රොටි. ඉතාම රසවත් මේ චිකන් රොටි ආට පිටි, ලුණු කුඩු, මී කිරි, ලූණු, කොත්තමල්ලි කොළ, සුදු ලූණු, තෙල්, චිකන්, ගම්මිරිස් කුඩු, අමු මිරිස්, සෝයා සෝස්, කුකින් චීස් යොදාගෙන ඉතාම රසවත්ව සාදාගෙන ගෙදර හැමෝමත් එක්කම රස බලන්න පුළුවන්. ස්ට්‍රෝබෙරි මැන්ගෝ ලෙමනේඩ්. ඉතාම රසවත් පානයක් වන මේ ස්ට්‍රෝබෙරි මැන්ගෝ ලෙමනේඩ් එක ලෙමන්, ස්ට්‍රෝබෙරි, අම්බ, ජලය, ලෙමන් යුෂ, අයිස් කැට යොදාගෙන ඉතාම රසවත්ව සාදාගෙන ගෙදරට පැමිණෙන අමුත්තන් එක්ක රස බලන්න පුළුවන්. කේක් වර්ග නම් ගොඩාක් තියෙනවා. ඉතින් ඒ අතරින් oven එකක් නැති කෙනෙක්ට වුණත් හදන්න පුළුවන් රසම රස කේක් එකක් තමයි ලාවා කේක් කියන්නේ. අපි බලමු කොහොමද ලාවා කේක් එක ගෙදරදිම හදාගන්නේ කියලා. අපිට ඉස්සෙල්ලාම අවශ්‍ය වෙනවා dark chocolate කප් එකක්, butter කෝප භාගයක්, සීනි මේස හැඳි දෙකක්, මේ ඉන්ග්‍රීඩියන්ස් තුනම අපි ඩබල් බොයිල් කරගන්න ඕනේ. වතුර භාජනයකට අපි මේ විදිහට තියලා ඉතින් අපි මේක වතුර ටික නටනකම්ම තියාගන්න ඕනේ නැහැ. අපිට චොක්ලට් ටික දිය වෙන්නයි අවශ්‍ය. ඉතින් මේ විදිහට අපි ලිප් ඔෆ් කරලා ලිපෙන් ඉවතට අරගන්න ඕනේ. මේක හොඳට මෙල්ට් වුණාට පස්සේ මේ විදිහට චොක්ලට් ටිකයි බටර් ටිකයි සීනි ටිකයි මෙල්ට් වුණාට පස්සේ අපි මේකට එකතු කරගන්න ඕනේ බිත්තර. ඉතින් බිත්තරේ අපි දානකොට අපිට හිතෙන්න පුළුවන් මේක රස්නේද කියලා. අපි ඩබල් බොයිල් කරගත්ත හින්දා චොක්ලට් එක රස්නේ නැහැ. ඉතින් අපි මේකටම බිත්තරේ එකතු කරගන්න ඕනේ. බිත්තර එකතු කරාට පස්සේ මේක තරමක් උක්කු බැට එකක් විදිහට තමයි හැදෙන්නේ. ටිකක් මේක ස්පීඩ් එක වැඩියෙන් මේ විදිහට කලවම් කරගන්න ඕනේ. ඉතින් අපිට බීටර් එකක්, oven එකක් අවශ්‍ය වෙන්නේ නැහැ චොක්ලට් ලාවා කේක් එකක් හදන්න. ඊට පස්සේ අපි මේකට එකතු කරගන්නවා පාන් පිටි මේස හැඳි දෙකක්. ඒකත් අපි මේකටම මිශ්‍ර කරන්න ඕනේ. රිබන් එකක් වගේ මේක වැක්කරෙන්න ඕනේ මේ විදිහට. ඊට පස්සේ අපි වැනිලා තේ හැන්දක් එකතු කරගන්න ඕනේ. මේ අතරතුර අපිට පුළුවන් මේක ස්ටීම් කරන නිසා වතුර එක
උතුරව ගන්න ලිපේ තියන්න. මේ විදියට අපි මික්ස් කරගත්ත බැටර් එක අපි දැන් මේක කප්ස් වලට දාලා සර්ව් කරන්න ඕනේ. ඉතින් අපි මේක ගෙදර ආහාරයට ගන්නව නම් අපිට දෙන්නෙක්ට හෝ 4 දෙනෙක්ට හරියන මේ වගේ ෆොයිල් භාජනයක දාලා ස්ටීම් කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපි පාටි එකකට වගේ ගන්නව නම් ඉන්ඩිවිජුවල් ෆොයිල් කප් එකකට දාලා ස්ටීම් කරගන්න පුළුවන්. ඉතින් මේ විදියට හදාගත්ත බැටර් එක අපි මේ විදියට වක් කරගන්න ඕනේ. ඉතින් මේ ටික අපි ස්ටීම් එකකට මේ විදියට දාලා විනාඩි 20ක් ස්ටීම් කරගන්න ඕනේ. විනාඩි 20ක් මේ ටික ස්ටීම් වුණාට පස්සේ අපිට පුළුවන් ලිපෙන් ඉවතට අරගන්න. මේ විදියට හදාගත්තට පස්සේ අපිට පුළුවන් ඉන්ඩිවිජුවල් කප්ස් හැටියට එහෙම නැත්නම් මේ විදියට උනත් පිළිගන්වන්න. ඉතින් ඔයගොල්ලොත් ගෙදරදිම ලාවා කේක් හදලා මේ විදියට රස බලන්න. පහසුවෙන් ඉක්මනින් අතිරසවත් මස්කරයක් මස්සට මස්ට් මාතර ෆ්‍රීලන් මස්කරි. උදෑසන ආහාර වේලට එකතු කරගන්න පුළුවන් තවත් රසවත් රොටි වර්ගයක් තමයි චිකන් රොටි කියන්නේ. අපි බලමු කොහොමද ඒක ගෙදරදිම හදන්නේ කියලා. අපිට අවශ්‍ය වෙනවා ආටා පිටි කෝප්ප එකක්. ලුණු තේ හැන්දක්, කර්ඩ් කෝප්ප භාගයක්, මේ ඉන්ග්‍රීඩියන්ස් තුන දාලා අපි ඉස්සෙල්ලාම හොඳට මේක මිශ්‍ර කරලා අතේ නොඇලෙන පදම වෙනකන් හොඳට අනා ගන්න ඕනේ. මේ විදියට අපි ඩෝ එක හොඳට අනාගත්තට පස්සේ අපි ඒක ඩ්‍රයි වෙන්නේ නැති වෙන්න මේ විදියට වහලා පැත්තකින් තියාගෙන කරි එක හදාගමු. චිකන් එක හදන්න අපිට අවශ්‍ය වෙනවා ලුණු ගෙඩියක්. අපි ඒක පොඩියට කපා ගන්න ඕනේ. ගොඩාක්ම සිහින් වෙන්න ඕනේ නැහැ. සාමාන්‍යයෙන් පොඩියට. කොත්තමල්ලි කොළ එකත් අපි පොඩියට චොප් කරගන්න ඕනේ.
සාමාන්‍ය මේස හැඳි දෙකක් විතර වෙන්න. සුදුලූණු බික් 3ක්. ඒකත් අපි ස්ලයිස් කරගන්න ඕනේ. පෑන් එක ලිපේ තියලා ඒකට අපි එකතු කරගන්න ඕනේ තෙල්. තෙල් මේස හැඳි දෙකක්. තෙල් ටික රත් වුණාට පස්සේ අපි කපාගත්ත සුදුලූණු, කපාගත්ත ලූණු එකතු කරගෙන මේ විදියට මික්ස් කරගන්න ඕනේ. ඊළඟට අපිට අවශ්‍ය වෙනවා චිකන් ග්‍රෑම් 200ක්. අපි මේක කපන්න ඕනේ දික් අතට. මේක අපි එකතු කරගන්න ඕනේ සුදුලූණු ලූණු බැදෙන පෑන් එකට. චිකන් ටික කුක් වෙන මේ වෙලාවේදී අපිට පුළුවන් ලුණු කුඩු එකතු කරගන්න. ඉතින් ලුණු තේ හැඳි කාලක්, ගම්බිරිස් කුඩු තේ හැඳි කාලක්, එකතු කරගෙන අපි මේ විදියට මික්ස් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි මේකට එකතු කරගන්න ඕනේ අපි කපාගත්ත කොත්තමල්ලි කොළ ටික. අමු මිරිස් කරල් 3ක් අපිට අවශ්‍යයි. ඒක ටිකක් ලොකුවට කපා ගන්න ඕනේ. ඒකත් අපි මේකටම දාගන්න ඕනේ. චිකන් එක ෆ්‍රයි වුණාට පස්සේ ලිපෙන් ඉවතට ගන්න කලින් සොය සෝස් මේස හැන්දක් අපි එකතු කරගන්න ඕනේ.
ඉතින් මේ විදිහට තමයි අපි චිකන් එක හදාගන්න ඕනේ. අපි දැන් මේක තුනී කරගමු. ඉතින් රෝලින් පින් එකක් ආධාරයෙන් අපිට හදපු රොටි එක මේ විදිහට තුනී කරගන්න පුළුවන්. අපිට මේක තුනී කරගන්න පුළුවන් අපේ පෑන් එකේ සයිස් එකටම. පෑන් එකේ සයිස් එකටම මේක තුනී කරගත්තට පස්සේ අපි මේකට එකතු කරගන්න ඕනේ තෙල්. පස්සේ අපි මේක පෑන් එකකින් තියාගන්න ඕන. ඊට පස්සේ තමයි අපි ලිප පත්තු කරන්නේ. අපි මේ විදියට තෙල් ඇප්ලයි කරලා දැම්මේ නැත්තම් අපිට මේක ලස්සනට හැදිලා එන්නේ නැහැ, ක්‍රිස්පි වෙලා එනවා. ඒක නිසා ලෑල්ල මත තුනී කරාට පස්සේ තමයි තෙල් එකතු කරගන්න ඕනේ. ඉතින් මේ ෆිලිං එක තවත් රසවත් කරන්න අපිට මේකට එකතු කරගන්න පුළුවන් කුකින් චීස්. අපි ඒක ස්ලයිස් කරගන්න ඕනේ. ඉතින් කුකින් චීස් එකේ තියෙන වැදගත්කම අපි මේ වගේ රොටි එකක් හැදුවම ඒක අපිට ඇදිලා එන ස්වභාවයක් ගන්න ඕනේ නම් කුකින් චීස් එකතු කරගන්න පුළුවන්. එහෙම නැත්නම් කැමති චීස් වර්ගයක් චෙඩර් උනත් ප්‍රශ්නයක් නැහැ, එකතු කරගන්න පුළුවන්. මේක තරමක් දුරට කුක් වුණාට පස්සේ අපි අනිත් පැත්ත හරවලා මේ වෙලාවේදී අපි කපාගත්ත චීස් ටික මේ විදිහට තියාගන්න ඕනේ. හදාගත්ත චිකන් චිකන් ටික එකතු කරගත්තට පස්සේ අපි නැවතත් ඒක උඩට චීස් දාන්න ඕනේ. එතකොට තමයි මේක බයින්ඩ් වෙලා එන්නේ. ඉතින් චීස් ටික මේ විදිහට එකතු කරලා ඊට පස්සේ අපි මේක ෆෝල්ඩ් කරන්න ඕන. චීස් ටික මෙල්ට් වෙනකන් අපි මේ විදිහට අඩු ගින්දරේ තමයි මේක කුක් කරගන්න ඕනේ. චීස් ටික මේ විදිහට මෙල්ට් වුණාට පස්සේ අපිට පුළුවන් ලිපෙන් ඉවතට අරගන්න. ඊට පස්සේ අපි මේක අපිට ඕන විදිහට කපා ගන්න ඕනේ. අපිට ට්‍රයැන්ගල් ෂේප් එකට කපා ගන්න පුළුවන්. මේ විදිහට කපා ගත්තට පස්සේ අපිට පුළුවන් අපි සර්ව් කරන ප්ලේට් එකට මේ විදිහට තියාගන්න. ඉතින් මේ විදිහට චිකන් ස්ටෆ් කරලා ඔයගලන්ට චිකන් රොටි එකක් ගෙදරදිම හදන්න පුළුවන්. ඉතින් ඔයගලනුත් මේ වගේ චිකන් රොටි එකක් හදලා රස බලන්න.
ගෙදරට අමුත් එක්ක ආවම අපිට ඩ්‍රින්ක් එකක් හදලා දෙන්න පුළුවන් නම් මං හිතනවා ගොඩාක් අයකට කැමතියි කියලා. ඉතින් අපි බලමු කොහොමද ස්ට්‍රෝබෙරි මැංගෝ එකතු කරගෙන ස්ට්‍රෝබෙරි මැංගෝ ලෙමනේඩ් එකක් ගෙදරදිම හදන්නේ කියලා. අපිට මේකෙදි ඉස්සෙල්ලාම අවශ්‍ය වෙන්නේ ලෙමන් අරගෙන අපි ලෙමන් පෙති කිහිපයක් ගානිෂින් සඳහා කපලා අයින් කරගන්න ඕනේ. ලෙමන් පෙති ටික අපි මේ විදිහට සිහින්ව කපා ගත්තම අපිට ඒක ගානිෂින් විදිහට යූස් කරන්න පුළුවන්. ඉතින් අපි මේ විදිහට ග්ලාස් එකේ තියාගන්න පුළුවන්. ඊට පස්සේ අපි ලෙමන් සෙස්ට් එක අපිට අවශ්‍යයි. ඒක අපි බ්ලෙන්ඩ් එකටම ග්‍රේට් කරලා ගමු. ලෙමන් සෙස්ට් එක මේ විදිහට ගාගත්තට පස්සේ ස්ට්‍රෝබෙරි වල කොළ ඉවත් කරලා ඒකත් අපි එකතු කරගන්න ඕනේ. ඉතුරු ස්ට්‍රෝබෙරිස් ටික එක ස්ට්‍රෝබෙරි ගෙඩියක් අපි පොඩියට කපා ගන්න ඕනේ. පොඩියට කොටු කපා ගත්තම අපිට මේක ස්ට්‍රෝ එකකින් වුණත් බොනකොට හිර වෙන්නේ නැහැ. ඊට පස්සේ අපිට අවශ්‍යයි අඹ. ඒකත් half a mango අරගෙන අපි ඒකෙත් පොඩි කෑල්ලක් තියාගන්නවා කොටු කපන්න. ඉතුරු ටික අපි බ්ලෙන්ඩ් එකටම දාගන්න ඕනේ. ඉතින් අපි ග්‍රෑම්ස් ඉක්වල් යන්න ඕනේ ස්ට්‍රෝබෙරි වලටයි අඹ වලටයි. ඊළඟට අපි මේකට එකතු කර ගන්න ඕනේ වතුර. කොප භාගයක්. මේ ටික බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. මේක හොඳට බ්ලෙන්ඩ් වුණාට පස්සේ අපි අතරතුර අඹ ටිකත් පොඩියට කපා ගන්න ඕනේ. මේක අපි ගානිෂින් හැටියට දාන්නේ අපිට ඒක අවශ්‍යම නැහැ. හැබැයි පොඩියට කෑලි හැපෙනවා නම් ඒක රසයි. ඊළඟට අපිට අවශ්‍ය වෙනවා ලෙමන් යුෂර්.
ග්ලාස් එකට අපි අයිස් කියුබ්ස් එකතු කරගන්න ඕනේ. අයිස් කියුබ්ස් එකතු කරගත්තට පස්සේ අපි මේකට එකතු කරගන්න ඕනේ ලෙමන් යුෂ. හදාගත්ත මැංගෝ ස්ට්‍රෝබෙරි පල්ප් එක ඊට පස්සේ අපි මේක උඩින් කපාගත්ත අඹ ස්ට්‍රෝබෙරි ඒ ටික මික්ස් කරලා මෙහෙම උඩින් දාගන්න පුළුවන්. ඉතින් මේ විදිහට හදාගත්ත ජූස් එක අපිට ස්ට්‍රෝ එකක් දාලා පිළිගන්වන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් මේ වගේ එකකට අපිට මී පැණි සීනි එකතු කරගන්න පුළුවන්. ඉතින් අපිට කැමති නම් වෙනම තියන්න පුළුවන් sugar syrup එකක් හදලා කැමති කෙනෙක්ට ඒක mix කරගෙන බීමට ගන්න. ඉතින් ඕගලනුත් මේ වගේ ස්ට්‍රෝබෙරි මැංගෝ ලෙමනේඩ් එකක් ගෙදරදීම හදලා රස බලන්න.